ගංවතුරට අහුවෙච්ච චිකන් හඳුනාගන්නේ කොහොමද? ගංවතුරට අහුවෙලා කුකුල් ෆාම් වල ලක්ෂ ගණනින් සත්තු මැරුණා. මේ සත්තුන්ගේ මස් වෙළඳපළට එන එක නවත්තන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ කොට්ටාශවල PHI මහත්වරු විසින් මේ වෙනකොටත් ගනිමින් සිටිනවා. ඒ වගේ මස් වෙළඳපළට එවන්න එපා කියලා සහ එවැනි සැක සහිත මස් ආහාරයට ගන්න එපා කියලත් දැනුවත් කිරීම මේ දවස්වල සිද්ධ කෙරෙමින් පවතිනවා. නමුත් කොච්චර කිව්වත් වැඩේ තවම තැන සිද්ධ වෙනවා කියලා වෙළඳපළට එවපු මස් අත්අඩංගුවට ගැනීම හරහා පේන්න තියෙනවා. සමහර විට මේ මස් ශීතාගාරවල ගබඩා කරලා තව මාසෙකින් දෙකකින් උනත් ආපහු මාකට් එකට එන්න පුළුවන්. මේ දවස්වල අඩුවට චිකන් එහෙම හම්බ වුණොත් එහෙමත් නැත්නම් තඩි චිකන් පළුවක් එක්ක රයිස් බිරියානි එහෙම අඩුවට විකුණනවා වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නොවන ගංවතුරට අහුවෙච්ච කුකුළු මස් අඳුනා ගන්න වැදගත් වෙයි කියලා හිතන පොඩි කරුණු ටිකක් ඔයාලගේ හොඳට අපි කියන්න කියලා හිතුවා. මේක අහලා ඔයාලා යාළුවෝ පවුලේ කට්ටියත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. සෞඛ්‍යයට හිතකර මස්වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ලේ ගැලීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය. ඒ කියන්නේ මස් වලින් ලේ හොඳට ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නැවුම් මස්වල වර්ණය සුදු පාට මේදය සහිතව ලා රෝස පැහැයෙන් තමයි තියෙන්න ඕන. ගංවතුරට අහුවෙලා හරි ෆාම් එකේදී ලෙඩ වෙලා හරි මැරිච්ච කුකුලන්ගේ මස් තද රතු දුඹුරු අලු හෝ සමහර විට කොළ පැහැයට හුරු අලු පැහැයක් ගන්නවා. වයනය නැවුම් කුකුළු මස් වල තෙතමනය සහිත මෘදු සහ තරමක් දිලිසෙන වයනයක් තියෙනවා. සේදීමෙන් පසුව වුණත් නරක්කු හෝ මැරිච්ච සතුන්ගේ මස් වල ලාවට හෝ තදට ඇලෙන සුළු ගතියක් තියෙනවා. මස් ලිහිල් මෘදුයි ගැලවෙන දියවෙන ගතියක් තියෙනවා. සුවඳ නැවුම් කුකුළු මස් වල ඉතා මෘදු ලාක්ෂණික ගන්ධයක් තියෙන අතර නරක්කු හෝ මියගිය කුකුළු මස් වල අපිරිසිදු තියුණු ගන්ධයක් තියෙනවා. වෙනත් ලක්ෂණ විදිහට තැලීම් නිශ්චිත රුධිර වහනයක් හෝ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වලාකුළු සහිත වායු බුබුලු එහෙමත් නැත්නම් ඉදිමුණු සන්ධි දැක ගන්න පුළුවන්. හොඳින් වර්ධනය නොවුණු තරුණ කුකුලන්ගේ අස්තිවල නිසි ලෙස කැල්සියම් තැන්පත් වෙලා නැහැ. ඒ නිසා ඒ වගේ නොමේරු සතුන්ගේ ඇටකටුවල තියෙන බෝන් මැරෝ එකෙන් රුධිරය අස්ති මතු පිටට ලීක් වෙනවා. එවැනි සතුන්ගේ මස්වල කටු මතු පිට සහ කටු අවට මස්වල තද දුඹුරු පාට පැල්ලම් දකින්න තිබෙනවා. ඇසුරුම ගැන කතා කරොත් ඇසුරුම් කිරීමේ කල්යුතුමේ දිනය පරීක්ෂා කරන්න දිනය මකා දමා හෝ අලුතින් ලියා තියෙන්නත් පුළුවන්කම තියෙනවා. කරන්ට් එක නැතිව ශීතකරණවල ගබඩා කරලා තිබුණු මස් එහෙමත් කරන්ට් එක ආපුහම ආයෙත් ෆ්‍රීසර් කරලා විකුණන්න ඉඩ තියෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. කරන්ට් එක ගිහින් පැය 4-5ක් යනකොට අධිශීත කළ කුකුළු මස් පැකට්වල ලේ මිශ්‍රව හෝ නැතිව දියර ඇති වෙනවා. ඊට පස්සේ කරන්ට් එක ආවාම ඒවා ආයෙත් ඩීෆීෂර් වෙනකොට පැකට් එක ඇතුලේ විශාල අයිස් ස්පටික වැනි පෙර දියවීමේ සලකුණු දකින්න පුළුවන්. සුවඳ ගැන කතා කළොත් නැවුම් අමු කුකුළු මස් වල ගන්ධය ඉතා අල්ප එහෙමත් නැත්නම් කිසිදු ගන්ධයක් නොමැති තරම් වෙනවා. කුකුළු මස් දුර්ගන්ධයක් තියෙනවා නම් සමහර විට ඇමෝනියා එහෙමත් නැත්නම් කුණුණු බිත්තරවල ගන්ධයට සමාන නම් ඒවා අයින් කරන්න ඕන. හැබැයි නැවත අධිශීත කළොත් ගන්ධය තරම් කැපී පේන්නේ නැහැ. ඒ නිසා මස් වල අයිස් දිය වෙලා මස් ලිහිල් වුණාම ගන්ධය සහ වයනය පරීක්ෂා කිරීම ඉතා වැදගත්. නරක්කුණු කුකුල් මස් සේදුවට පස්සේ ආරක්ෂිත නොවෙනවා වගේම සමහර බැක්ටීරියා වලින් පිට කරන විෂ පිසීමේදී පවා විනාශ වෙන්නේ නැහැ. නරක්කුණු මස් වල පෝෂණ ගුණයත් හානි වෙලයි තියෙන්නේ. එවැනි මස් ආහාරයට නොගත යුතුයි වගේම Tamanට එවැනි මස් කවරෙකු විසින් හරි අලෙවි කළොත් එවැනි කූට වෙළඳාම් ගැන ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කරන්න.